ඔයා මෙච්චර කාලයක් පාවිච්චි කරලා තියෙන වැරදි ඇප් එකද? හේලෝ සාදරයෙන් පිළිගන්න ඔයාලා අදත් තිමස් ටෙට්වේ YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයාලා ඉන්ට්‍රෝ එක දැක්කා වගේ අපි අද මේ වීඩියෝ එකෙන් අපිට ගොඩක්ම security features, easy of use, file sharing වගේ දේවල් අතින් ගොඩක්ම වැදගත්ම ඇප් එක මොකක්ද කියලා තමයි කතා කරන්න යන්නේ. ඔයාලට ඒක දැනගන්න නම් මේ වීඩියෝ එක ඉවරනකම බලන්න වෙනවා. හරිනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු ගොඩක්ම හොඳ ඇප් එක මොකක්ද කියලා. පොපියුලරිටි සහ යූසර් බේස් එක අතින් ගත්තොත් WhatsApp එක Telegram එකට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මොකද WhatsApp එකේ බිලියන 2.5කටත් වඩා වැඩි යූසර්ස්ලා ප්‍රමාණයක් රැඳිලා ඉන්නවා. ඒ වගේ තමයි ලංකාවෙත් හැමෝම වගේ මේ WhatsApp යූස් කරනවා. හැබැයි මේ Telegram එක ලංකාවේ එච්චර ජනප්‍රිය නෑ. මොකද Telegram එකේ globally තියෙන්නේ මිලියන් 900ක වගේ යූසර්ස් ප්‍රමාණයක්. හැබැයි power users, developers සහ group වලට නම් මේ Telegram එක ගොඩක් ප්‍රසිද්ධයි. privacy and security තින්ගත් WhatsApp එක Telegram වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. මොකද මම එහෙම කියන්නේ හේතුව තමයි WhatsApp එකේ තියෙන්නේ full end to end encryption security system එකක් තමයි WhatsApp එකේ තියෙන්නේ. මේ end to end encryption security system එක කියන්නේ ඔයාගේ message ඔයයි ඔයත් එක්ක message කරන කෙනායි විතරයි දන්නේ. කොටිම ගියොත් WhatsApp එකවත් ඒව දන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට තව WhatsApp එකේ බලා ගන්න පුළුවන් two step verification option එක. මේකත් අපේ WhatsApp එකේ privacy එක ආරක්ෂා කරගන්න ගොඩක් වැදගත් වෙන option එකක්. හැබැයි අපිට Telegram එකේ මේ end to end encryption option එක බලා ගන්න පුළුවන් secret chat වලට විතරයි. හැම chat එකකටම මෙහෙම security එකක් නැහැ. හැබැයි WhatsApp එකේ වගේම අපිට Telegram එකේ two step verification option එක බලා ගන්න පුළුවන්. ඒ වගේම self destructive message, anonymous message වගේ security option උත් අපිට Telegram එකේ බලා ගන්න පුළුවන්. features and customization WhatsApp එකේ නම් අපිට ලොකුවටම බලා ගන්න නැහැ. නමුත් status update, custom themes, communities, reaction, catalog, sage edit, public channel වගේ simple features ටිකක් අපිට WhatsApp එකේ බලා ගන්න පුළුවන්. හැබැයි මේ දවස්වල WhatsApp එකේ මේ customization පැත්තට පොඩ්ඩක් update එන ගමන් තියෙන්නේ. features and customization අතින් නම් Telegram පිරුණු app එකක්. අපිට Telegram එකේ GB 2කටත් වඩා ලොකු ෆයිල් උනත් share කරන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට public සහ private යන ක්‍රම දෙකටම channel හදන්න පුළුවන්. අපිට Telegram එකේ bot ලා create කරන්න පුළුවන්. ඒ වගේ තමයි Telegram එකට custom theme add කරන්න පුළුවන්. තව අපිට මේ Telegram එකේ animated emojis බලා ගන්න පුළුවන්. මේ features and customization අතින් නම් Telegram එක WhatsApp එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. WhatsApp එකේ අපිට මේ multi device option එක හරහා device 4කට අපේ WhatsApp එක link කරන්න පුළුවන්. හැබැයි main phone එක අපිට connect එකේ තියාගන්න වෙනවා. හැබැයි Telegram එකේ අපිට main phone එක connect වෙන්න අවශ්‍ය නැහැ. කොටින්ම කිව්වොත් එහෙම අපිට phone එක නැතුවත් PC එකේ browser එකේ tab එකේ වගේ ඕනම එකක අපිට Telegram use කරන්න අවස්ථාව දීලා තියෙනවා. file sharing අතින් නම් WhatsApp එකේ අපිට 2GB max access limit එකක් දීලා තියෙන්නේ. ඒ වගේම compress වුණාම අපේ media එකේ quality එකත් අඩු වෙනවා. හැබැයි Telegram එකේ අපිට large video, PDF, design, zip file share කරන්න ගොඩක්ම ලේසි. ඒ වගේම අපිට limit එකක් නැතුව එයාට අවශ්‍ය ඕනෑම size එක file එකක් අපිට Telegram එක කරා share කිරීමේ අවස්ථාව දීලා තියෙන්නේ. file sharing එකකින් ගත්තොත් Telegram super. interface සහ usability අතින් ගත්තොත් WhatsApp එක clear, familiar UI සහ හැමෝටම වගේ ගොඩක් පහසුවෙන් මේ WhatsApp එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Telegram එකේ UI burden සහ customization වැඩි නිසා හැම user කෙනෙක්ටම match නොවන interface එකක් එන්න පුළුවන්. interface සහ usability අතින් WhatsApp එකේ හැමෝටම පහසු වෙන interface එකක් අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් තමයි ඔයා මෙච්චරලා බලාගෙන හිටපු වෙලාව. දැන් අපි මේ කතා කරපු කරුණෙන් බලමු ඔයාට ගොඩක්ම වැදගත් වෙන්නේ WhatsApp ද Telegram ද කියලා. යාළුවෝ සහ family අතර සාමාන්‍ය භාවිතය සඳහා පාවිච්චි කරනවා නම් ඔය කට්ටියට WhatsApp එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද WhatsApp එක security අතින් ඉහළයි සහ ගොඩක් simple. හැබැයි ඔයා power users, content creator, market එකේ වැඩ කරනවා නම් ඔයාට ගොඩක්ම වැදගත් වෙන්නේ Telegram එක. මොකද ගොඩක් features, high storage සහ high customization අපිට මේ Telegram එකේ බලා ගන්න පුළුවන්. ඔයා භාවිතා කරන විදිය අනුව ඔයා මෙතනින් ඔයාට ගැලපෙන app එක මොකක්ද කියලා තෝරගන්න. ඒ වගේ තමයි ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔය කට්ටියගේ යාළුවන්ට බන්න මේ වීඩියෝ එක share කරන්න. හරි එහෙනම් අදට මම ගෙනාව වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. වීඩියෝ එක ඉවර කරන කලින් මතක් කරනවා එකට තාමත් අපේ හිමාස් ටෙට්ටිවයි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පාලා තියෙන subscribe button එක subscribe කරලා ඊට තර bell icon එකත් ඕල්ලා ගන්න. එතකොට මම එකට වීඩියෝ එක ගෙනාවක ඔය කට්ටියගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ තවත් tech world එකේ අලුත් update එකක් අරන් යනකම් ඔය කට්ටියම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.